අපි සෝදානම් වෙමු උන්වහන්සේට ආරාධනා කරන්න අපගේ නිවීම සැනසීම වෙනුවෙන් විදර්ශනා රාත්‍රියේදී දහම් දෙසන්නටය කියා. එමනම් අප සියලුම දෙනා නමස්කාර කරමින් ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. පින්වතුනේ තවත් සුන්දර රාත්‍රියක් උදා වෙලා තියෙනවා. ඒ උදා වුණා වූ නැවුම් සුන්දර රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්නයි පින්වතුල්ලා මේ සූදානම් වෙන්නේ. පින්වතුනේ අද ඇසල පුර 15ක පෝය දවස. මේ මොහොතේ ඔබ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඔය ජැනල් කවුලුවෙන් දොර කවුලුවෙන් ඈත ආකාශයේ දිහා බැලුවොත් ඔබට ලස්සනට පෙනේවි ඒ ඇසල පුර 15ක පෝය සඳ ප්‍රභාස්වරව ආලෝකමත්ව මේ මොහොතේ බබල බබලා පරිසරය එළිය කරන ආකාරය. නමුත් මේ සුන්දර රාත්‍රිය අපි විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්නයි මේ යන්නේ. ඒ නිසා පින්වතුනේ ඒ සුන්දර ඇසල 15ක පෝය සඳ දෙස ඔබ මස් සැහෙන් බලන්න එපා පින්වතුනේ. ඔබ නිරතුරුවම ඒ ඇසල 15ක පෝය සඳ දෙස විදර්ශනාමය ඇසෙන් මේ රාත්‍රිය බලන්න. ඔබ මස් ඇසෙන් ඒ සුන්දර 15ක පෝය සඳ දෙස බැලුවොත් ඔබට හිතේවි අදනං පුර 15ක පෝය සඳ හරිම ලස්සනයි හරිම ප්‍රභාස්වරයි ආලෝකමත් කියලා පෙනෙවි. පිංහතුනේ මේ මස් ඇසෙන් අපි දකින්නා වූ රූපය නිරතුරුව පිංහතුනේ අපිව මුලාවට පත් කරනවා. ඒ නිසා මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී විදර්ශනාවේ ඇසෙන් දකින්න. ඔබ කොහොමද පින්වතුනී ඇසල පුර 15ක පෝය සඳ විදර්ශනාවෙන් මේ රාත්‍රිය දකින්නේ. පිංහතුනේ ඇසල 15ක පෝය සඳ රූපේ ආස්වාදය හැටියටම දකින්න. රූපේ ආස්වාදය යම් තැනක තියෙනවනම් පිංහතුනේ එතන ආදීනවයක් තියෙනවාමයි. මේ මොහොතේ ඔබේ රූපේ ආස්වාදයට බැඳී ගියොත් අනේ මේ ඇසලපුර 15ක පෝය සඳ ලස්සනයි සෞම්‍යයි තාරුණ්‍යයි ආලෝකමත් ප්‍රභාස්වරයි. මේ ආකාරයෙන් පින්වතුනේ ඔබ මේ රූපේ ආස්වාදයට බැඳී ගියොත් ඒ රූපය ඔබ කැමැත්තෙන් පිළිගත්තොත් ඒ රූපය ඔබ සතුටෙන් පිළිගත්තොත් තවත් සති දෙකක් ගිය තැනදි පිංහතුනේ ඔබට අයිති වෙන්නේ සඳ නැති ගනාන්දකාර රාත්‍රියක් පමණක්මයි. ඒ නිසා පින්වත් ඔබ මේ මොහොතේ මේ ඇසල පුර 15ක පෝය සඳ විදර්ශනා සිතින්ම දකින්න. මේ බබලන්නා වූ කැලුම් දෙන්නා වූ ආලෝකමත් වෙන්නා වූ 15ක පෝය සඳ තේජෝධාතුවේ ආස්වාදය හැටියටම දකින්න. මේ තේජෝධාතුවේ ආස්වාදය අනිත්‍ය වූ ධර්මතාවයක් හැටියට නුවනින් දකින්න පිංහතුනේ. අදින් පස්සේ එළඹෙන 3 මාසය පින්වත් බෞද්ධ ජනතාවට පිනෙන් කුසලයෙන් ජීවිතය පුරෝගන්න ලැබෙන සුන්දර මාස 3ක්. අද මේ රටේ වැඩ සිටින සෑම උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක්ම පින්වත් ගිහි පින්වතුල්ලාගේ වස්සාරාධනා පිළිගෙන හෙට දවසේ අපි සෑම උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක්ම වස් අධිෂ්ඨානයන් සිද්ධ කරගන්නව පිංහතුනේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ මුළු රටම මුළු ලෝකයම බලවත් අකුසල් විපාකයන්ට මූුණදීලා ජනතාව කායිකෝ මානසිකෝ බලවත් පීඩාවන්ට පත්වෙන මේ අවස්ථාවදි පිංහතුනේ මේ ලැබුණා වූ සුන්දර වස්තුම්මාසය නිරතුරුවම ශක්තිමත්ව පිනකුසලය වැඩෙන ඒ වගේ මේ පිනකුසලය විදර්ශනාත්මක කුසලයක් බවට පත්කරගෙන මේ විපාක දෙන්නාව අකුසල් සංස්කාරයන් යටපත් කොටගෙන නැගී සිටීමේ අධිෂ්ඨානය අපි මේ මුත්තේ ඇතිකර ගතයුතු වෙනවා පිංහතුනේ. විදර්ශනාව කියන්නේ අපි විනිවිධ දකිනවා. යමක් මතුපිටින් නෙමේ අපි ඒක විනිවිධ දකිනවා. රූපය විනිවිධ දකිනවා. වේදනාව විනිවිධ දකිනවා. සංඥාව සංස්කාර විඤ්ඥානයන් අපි විනිවිධ දකිනවා පිංහතුනේ. එම දකිමින් නිරේතුරුවම අපි විදර්ශනා නුවනම අපි ජීවිතයට එකතු කරගන්නවා. අපි විදර්ශනා නුවන ජීවිතයට එකතු කරගන්න පෙරාතුව මේ උතුම් ප්‍රඥාවට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න පෙරාතුව අපි සද්ධර්ම සවනය තුළින්
කල්්‍යාන මිත්‍ර ආශ්‍රය තුළින් ඒ සද්ධර්ම සවනය නුවනින් මෙනෙහි කිරීම තුළින් පිංහතුනින් නිරේතුරුවම අපේ ඉලක්කය අපි පැහැදිලි කරගත යුතුයි. අපි විදර්ශනානුවන ඇති කර ගනීමේ ඉලක්කය මොකක්ද පිංහතුනී මේ උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගෙන ඒ සුන්දර විදර්ශනාමය සිත් අපි ඇති කරගන්නේ පිංහතුනේ නිරේතුරුවම මේ පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවය ජීවිතයට එකතු කරගන්න. උතුම් සෝවාන් පලයන් සාක්ෂාත් කරගන්න. උතුම් සකෘදාගාමී පලයන් සාක්ෂාත් කරගන්න. උතුම් මනාගාමී පලයන් උතුම් රහත් පලයන් සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය උදෙසාමයි පිංහතුනේ අපේ විදර්ශනාමය සිත් අපි ඉදිරියට අරංයායුතු යුත්තේ. එනිසා පිංහතුල්ලා නිරේතුරුවම ඒ ධර්මානුකූල විදර්ශනාමය ඉලක්කයන් කලායන ගමනෙදි පිංහතුනේ තව කල්්‍යාන විත්‍රාශ්‍රය ලබන්න. තව සද්ධර්ම සවනය කරන්න මම භාවනා කරන කෙනෙක්. මට කල්්‍යාන මිත්‍රාශ්‍රය අවශ්‍ය නැහැ. මම භාවනා කරන කෙනෙක් මට සද්ධර්ම සවනය කරන්න අවශ්‍ය නැහැ. පිංහතුනී මෙවැනි මාර සිතුවිලිවලට ඔබේ ජීවිතය ඉඩ දෙන්න එපා. ඔබ කොතෙක් භාවනා කරන කෙනෙක් වුණත් තවත් කල්්‍යාන මිත්‍රාශ්‍රයම සොයාගෙන යන්න. තවත් උතුම් සද්ධර්ම ස්වනයම කරන්න. ඒ ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරන්න. එසේ නොකොළොත් පිංහතුනේ භාවනාවේ නාමයෙන් අපි නොයෙක් දුෘෂ්ටීන් වල පැටලෙනව පිංහතුනේ. පසුගිය දවසක බොහොම කරුණාවෙන් පින්වත් මහත්මයෙක් ප්‍රශ්නයක් යොමු කල්ල තිබ්බා. ඒ ප්‍රශ්නය තමයි යම් පින්වතෙක් උතුම් සෝවාන් පලයට පත්වෙන්න නං ඒ පින්වතා සෝවාන් පලයට පත්වනා වූ ගිහි හෝ පැවිදි හෝ පින්වතෙක්ගෙන් කමටහන් ගන්න ඕනි කියලා. යම් පින්වතෙක් උතුම් සෝවාන් පලයට පත්වෙන්න නං එම පින්වතා ගිහිහෝ පැවිදිහෝ කෙනෙක්ගෙන් ධර්මය ශ්‍රවණය කරන්න ඕනි කියලා. ඒ වගේමයි යමෙක් උතුම් රහත් පලයට පත්වෙන්න නං තවත් රහතන් වහන්සේ නමකගෙන්ම කමටහන් ගන්න ඕනෙ කියලා. මෙවැනි ධර්මතාවයන් මේ උතුම් සීසත් ධර්මය අර්ථයන්ට අදාළ නෑ පිංහතුනි. බුදුරජාණන් වහන්සේ කොයිම තැනකදිවත් දේශනා කළ නැහැ. යම් පින්වතෙකුට උතුම් සෝවාන් පලයට පත්වෙන්න අවශ්‍යනං. සෝවාන් පලයට පත්වනා වූ පින්වතෙක්ගෙන් කමටහන් ගන්න ඕනි ධර්මය ශ්‍රවණය කරන්න ඕනි කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ. යම් පින්වතෙකුට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කලා වූ රහතන් වහන්සේ නමකගේම ධර්මය ශ්‍රවණය කරන්න ඕනි කමටහන් ගන්න ඕනි කියලා. මේ මිච්චා ධර්මයන්ට රැවටෙන් එපා පිංහතුනේ. තමා කෙරේ කරුණාවෙන් තව සද්ධර්ම සවනය කරන්න. තව කල්්‍යාන මිත්‍රාශ්‍රයන් ලබන්න. ඒ ලබන්නා වූ ශ්‍රවණය කරන්න වූ ඒ සද්ධර්මයට අදාළව පිංහතුනී මේ ධර්මය නුවනින් මෙනෙහි කරන්න. එම නුවනින් මෙනෙහි කරනකොට අන්න ඔබට වැටහේවි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ මොහොතකට පෙරාත්තුව ආනන්ද සාමීන් වහන්සේට දේශනා කරනවා. ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙකයි උතුම් ශාස්තුන් වහන්සේ බවට පත්වෙන්න කියලා. පිංහතුනී එමනම් මේ මොහොතේ ජීවමාන ශාස්තුන් වහන්සේ වැඩ සිටිනවා. ඒ ජීවමාන ශාස්තුන් වහන්සේ තමයි මේ උතුම් ධර්ම විනය දෙක. ඒක ඇන මේ උතුම් සූත්‍ර ධර්මයන් විනය ධර්මයන් අභි ධර්මයන් කියන මේ උතුම් ධර්ම විනය දෙක කියන ජීවමාන ශාස්තුන් වහන්සේ මේ නිමේශේදීත් වැඩ සිටිනවා පිංහතුනි. මේ නිමේශේදීත් ජීවමාන බුදුරජාණන් වහන්සේ ජීවමාන ශාස්තුන් වහන්සේ වැඩ සිටිද්දී පිංහතුනි පින්වත් ඔබට පින්වත් මට සෝවාන් පලය සාක්ෂාත් කරගන්න අවශ්‍යනං. සෝවාන් වෙච්චාය සොයාගෙන යන්න අවශ්‍යනෑ පිංහතුනි. අපි සිතනවනං අපිට උතුම් සෝවාන් පලය සාක්ෂාත් කරගන්න සෝවාන් පලය අවබෝධ කලා වූ අයස්වයාගෙන යන්න ඕන කියලා. අපිට උතුම් සකෘදාගාමී පලයන් සාක්ෂාත් කරගන්න අපි සකෘදාගාමී පලයට පත්වන අය සොයාගෙන යන්න ඕනෙ කියලා. පිංහතුනී මේ ධර්ම මාර්ගය කවදක්වත් අපි ජීවිතයට එකතු කරගන්න කෙනෙක් බවට පත්වෙන්නේ නැහැ. අපි මේ ධර්ම මාර්ගය පිංහතුනී තව පටලවා ගන්න කෙනෙක් බවටයි පත්වෙන්නේ.
අපි කෙසේද පිංහතුනේ සමාජය ජීවත් වෙන සෝවාන් පල අවබෝධය ලැබූ පින්වතා හඳුන ගන්නේ. අපි කෙසේද සමාජය තුළ ජීවත්වෙන සකෘදාගාමී අනාගාමී අරිහත් උත්තමයන්ලා හඳුන ගන්නේ. ඒක කවදාක්වත් අපිට කරන්න බෑ පිංහතුනි. ඒ ධර්ම විනය දෙක ජීවිතයට එකතු කරගන්න. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න. මේ දුක කියන කාරණය දුකට හේතුව තුෂ්ණාව කියන කාරණය දුක නැති කළ යුත්තේ තමාමයි කියන කාරණය. දුක නැති කිරීමේ මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගයයි කියන කාරණය ජීවිතය තුළින් මතු කරගන්න පිංහතුනි. ඒ උතුම් ආර්යෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න. ඒ පංච නීවරණ තුනී වූ සම්මා සමාධිමත් හිතේ දුර්වල භාවයන් නිසාමයි පිංහතුනි මෙවැනි මිච්චා ධර්මයන් අපේ ජීවිතවලට ඇතුල් වෙන්නේ. ඒ උතුම් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් දකිද්දී පිංහතුනි ඔබ දකිනවා මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ අනිත්‍යයි කියලා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානයන්ගේ අනිත්‍ය භාවය සම්මා සමාධිමත් හිතෙන් නැවත නැවත දකිද්දී ඔවුතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරගන්නවා කියලා. ඒ උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරගත්ත උත්තමයා නැවත නැවත පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවය නුවනින් දකිද්දී ඔවුතුම් සකෘදාගාමී පලේ සාක්ෂාත් කරගන්නවා කියලා. ඒ උතුම් සකෘදාගාමී පලේ සාක්ෂාත් කරගත්ත පින්වතා නැවත නැවත පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවය දකිද්දී ඔවුතුම් අනාගාමී පලේ සාක්ෂාත් කරගන්නවා කියලා. ඒ අනාගාමී පලේ සාක්ෂාත් කරගත්ත පින්වතා නැවත නැවත පංච උපාදානස්කන්දේ අනිත්‍ය වශයෙන් දකිද්දී ඔහු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. එනම් පිංහතුනි මෙතන අපේ ශාස්තෘන් වහන්සේ මෙතන අපේ ගුරුවරයා මෙතන අපේ මාර්ගය මේ උතුම් ධර්ම විනය දෙකමයි පිංහතුනි. එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේට කීකරුණා වූ පින්වත් බෞද්ධ පින්වතෙක් වෙන්න අකීකරු භාවයන් නැති කරගන්න එපා. ඔබ අකීකරු භාවයන් නැති කරගෙන මේ උතුම් ධර්ම විනය ජීවමාන ශාස්තෘන් වහන්සේ නොතකා ජීවමාන ශාස්තෘන් වහන්සේ දෙවැනි තැනට දමා ඔබ සමාජයේ ජීවත්වෙන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හොයාගෙන කමටහන් ගන්න ගියොත් පිංහතුනේ ඔබට කවදාක්වත් ජීවමාන ශාස්තෘන් වහන්සේව දකින්න හම්බුවෙන නැහැ. ඒ කියන්නේ මේ උතුම් විදර්ශනා නුවන ජීවිතයට එකතු කරගන්න හම්බුවෙන නැහැ. මේ උතුම් පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවය අර්ථය ඔබට ජීවිතයට එකතු කරගන්න හම්බුවෙන නැහැ. එනිසා අපි මේ විදර්ශනාමය රාත්‍රියේදි පිංහතුනේ නිරේතුරුවම ඒ විදර්ශනාමය සිත් ඇති කරගන්න යන ගමනෙදී අපි ඊට බාධක වෙන්න වූ ඒ මිච්චා ධර්මයන්ගේ නෑත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එනිසා ඔබේ ශාස්තෘන් වහන්සේ මේ මොහොතේ ජීවමානව ඉන්නවා. ඒ මේ උතුම් ධර්ම විනය දෙකයි පිංහතුනි. ඔබ අසරණ නෑ මම අසරණ නෑ පිංහතුනි. අපිට සරණක් තියෙනවා. මේ මොහොතෙත් ඔබ දෑස්පියාගෙන මේ අයි දුක මේ ජාති ජරාව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සයන් මෙන්න දුක. මේ දුකට එකම හේතුව පංච උපාදානස්කන්දය කෙරෙහි තුෂ්ණාවමයි. මේ දුක නැති කළ යුත්තේ මමමයි. මේ දුක නැති කිරීමේ මාර්ගය මේ උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගයයි කියලා ඔබ ජීවිතයෙන් හඳුනගෙන පිංහතුනි. ඒ මාර්ගයට විශ්වාසයෙන් පිළිපන් බෞද්ධයෙක් නං පිංහතුනි ඔබ ඉදිරියේ ඔබේ ජීවිතය තුළ ජීවමාන ශාස්තෘන් වහන්සේ වැඩ සිටිනවා පිංහතුනි. ඔබට සරණක් තියෙනවා ඔබට ගුරුවරයකින්න ඔබට මාර්ගයක් තියෙනවා පිංහතුනි. ඔබ තැන්තැන්වල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන පලයන් සොයාගෙන ඊට අදාළ පුද්ගලයෙන් සොයාගෙන ගිහිල්ල වල්මත් වෙන්න අවශ්‍ය නෑ පිංහතුනි. එනිසා මේ සුන්දර ඇසල පුර පසලොස්සක පොය දවසේ මේ විදර්ශනාමේ රාත්‍රියක් බවට පත්කරගන්න යන මේ රාත්‍රියේදී පිංහතුල්ලා ඒ කාරණය ගැනත් නුවනින් සිතන්න. ඒ වගේ මයි පිංහතුනි අපි සුන්දර විදර්ශනාමය සිතක් ඇතිකරගන්න නං අපි මිට පෙරාතුවත් මතක් කලා පිංහතුනී ආර්යෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුළින් මයි අපි ඒ විදර්ශනාමය සිත් ඇති කරගන්න ඕනේ. ආර්යෂ්ඨාංගික මාර්ගය බැහැර කරලා ආර්යෂ්ඨාංගික මාර්ගයට වටිනාකමක් නොදී අපි විදර්ශනාමය සිත් ඇති කරගන්න ගියොත්
ඒවා මිච්චා විදර්ශනාත්මක භාවයටයි පත්වෙන්න පිංහතුනේ. පින්වත් ක්‍රිස්තියානි මහත්මයකුට මුස්ලිම් මහත්මයකුට පුළුවන් දෑස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියල දකින්න. ක්‍රිස්තියානි මහත්මයකුට මුස්ලිම් මහත්මයකුට හින්දු මහත්මයකුට පුළුවන් මේ කන දෙස බලාගෙන මේ කන අනිත්‍යයි මේ ජීවිතය අනිත්‍යයි කියල දකින්න. නමුත් ඒ අනිත්‍ය සම්මා අනිත්‍යයක් නෙමේ පිංහතුනි. ඒ අනිත්‍ය සම්මා දිට්ටියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ අනිත්‍ය සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වෙලා නැහැ. ඒ අනිත්‍ය සම්මා වාචා කම්මන්තා ආජීවයන්ගෙන් පෝෂණය වෙලා නැහැ. ඒ අනිත්‍ය පිංහතුනි සම්මා සතියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ඒ අනිත්‍ය මිච්චා අනිත්‍යයක් බවටයි පත්වෙන්නේ. ඒ මිච්චා අනිත්‍ය තුළින් ලබන්නා වූ යම් දැක්මක් වේද එය මිච්චා දැක්මක් බවටමයි පත්වෙන්නේ. එනිසා පිංහතුනි මාර්ගය තරණය කිරීමේදී බුදුරජාණන් වහන්සේට අදාළවේ මාර්ගය තරණය කරන්න කල්්‍යාන මිත්‍රාශ්‍රය සද්ධර්මස්වනය නුවනින් මෙනෙහි කිරීම තුළින් ඒ උතුම් සූත්‍රගත ධර්මයන් විනය ධර්මයන් අභිධර්මයන් ජීවිතයට එකතු කරගෙන පිංහතුනි සම්මා දිට්ටි ආර්ථයන් තුළින් සම්මා සමාධිමත් සිතක් කරා ඔබ එන්න. ඒ සම්මා සමාධිමත් හිතෙන් පිංහතුනි ඔබ දැන් කුමක්ද මේ කරන්න යන්නේ. ඔබ දෙස ඔබ මොහොතක් බලන්න. ඔබ මේ රාත්‍රියයේ සිරස ගුවන් විදලියේ ඉදිරියේ වාඩි වෙලා විවේකීව ඔබේ සිත දෙස ඔබ මොහොතක් බලන්න. ඔබේ සිත තුළ කාමච්චන්දයන් වැඩෙනවද පිංහතුනි. කාමච්චන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්චාවන් හිත තුළ තියෙනවද. මේ මොහොතෙත් ඔබ ඇසකන නාසය දිවසරීරය මනස පිනවීමේ කැමැත්ත තුළදඉන්නේ. මේ මොහොතේත් ඔබ මේ සාමීන් වහන්සේ දේශනා කරන ධර්මය යම් හේතු සාධක නිසා ගැටෙන සිතක් ඇති කරගෙන දන්නේ. ඒ වගේම ඔබ තීන මිද්‍ය තුළදඉන්නේ. ඒ වගේම විසුරුණු සිතක් තුළදඉන්නේ. අනේ මේ කියන ධර්මය හරිද වැරදිද මේ ආකාරයෙන් විතර්ක සාගතුව විසුරුණු සිතකද ඉන්න පිංහතුනි එම ඉන්නවන්නන්. ඔබ තුළේ වැඩෙන්න්න වූ පංචනීවරණ ධර්මයන් තුළ කවදාක්වත් ඔබට විදර්ශනා මේ සිතක් ඇති කරගන්න බෑ පිංහතුනි. එනිසා ඔබ කෙරෙහි ඔබ අනුකම්පා ඇති කරගන්න ඇති කරගෙන ඔබට සුන්දර අවස්ථාවක් ලැබිල තියෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ළඟට කැඳව ගන්න පිංහතුනී උතුම් ධර්ම විනය දෙක ඔබ කෙසේ දෙය කැඳව ගන්නේ මොහොතක් චතුරාරි සත්‍ය ගැන හිතන්න. මෙයයි දුක මෙයයි දුකට හේතුව මෙයයි දුක නැතිකිරීම මෙයයි දුක නැතිකිරීමේ මාර්ගය ඒ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. ඒ විශ්වාසය ඇති කරගන්න මොහොතේම පිංවතුනී ඔබ උතුම් ජීවමාන ශාස්තුන් වහන්සේ සරණ ගියා වෙනවා. ජීවමාන ශාස්තුන් වහන්සේ ඔබට කමටහන් දුන්න වෙනවා. ජීවමාන ශාස්තුන් වහන්සේගෙන් ඔබ සද්ධර්මය ඇහුව වෙනවා. ඊට වඩා කෙනෙක් ඔබට අවශ්‍ය නෑ පිංහතුනි. ජීවමාන ශාස්තුන් වහන්සේ ඔබ ඇසුරෙහිද්දී. ජීවමාන ශාස්තුන් වහන්සේගෙන් ඔබ කමටහන් ලබද්දී. ජීවමාන ශාස්තුන් වහන්සේගෙන් ඔබ සද්ධර්ම ශ්‍රවණය කරද්දී. ඊට වඩා ශක්තියක් ඔබට අවශ්‍ය නෑ පිංහතුනි. එනිසා නිරේ තුරුවම ධර්ම මාර්ගය මේ සුන්දර රාත්‍රියේදී නිහතමානීව පිංහතුනි ඔබේ ජීවිතයට නිවැරදිව එකතු කරගන්න. දැම් මේ සුන්දර රාත්‍රිය විදර්ශනාත්මක රාත්‍රියක් බවට පත් කරගන්න අද්දී මං ඔබට මුලින් මතක් කලා පිංහතුනි. මේ සුන්දර ඇසල මාසය අපිට මතක් කරලා දෙන්නේ මේ උතුම් වස්සානේ මතකය මයි පිංහතුනි. එනිසා මේ උතුම් වස්සානය මුලින්ම කුසල් ධර්මයන් වැඩෙන වස්සානයක් බවට ඔබ පත් කරගන්න. පින වැඩෙන වස්සානයක් බවට පත් කරගන්න. ඊට පස්සෙ නිරේතුරුවම මේ පිනත් මේ කුසලයක් විපාකදීලා අනිත්‍ය වී යන ධර්මතාවයන් බව දකින විදර්ශනාමය නුවන ජීවිතයෙන් ඇති කරගන්න පිංහතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනි කුසල් ධර්මයන් අතරින් ශේෂ්ඨම කුසලය මෛත්‍රියයි කියලා පිංහතුනි. අදින් උදාවෙන මේ සුන්දර වස්සානය මාස 3ක් ඉදිරියට තියෙනවා. ඒත් වස්තුම් මාසය පුරාවට පිංහතුනි බුදුරජාණන් වහන්සේ මේ වස්සානය අපිට පනවන්නේ පැවිදි උත්තමයින්ටත් ගිහි පිංවතුල්ලාටත් තමන්ගේ ජීවිත තුළින් පිංහතුනි ධර්මය අර්ථයන් ශක්තිමත් කරගන්න. ගිහි පිංවතුල්ලාට පිනේ කුසලේ ශක්තිය ශක්තිමත් කරලා ඒ තුළින් විදර්ශනාමය නුවන ඇති කර ගැනීමට අදාළ ධර්මතාවයන් සකස් කරලා දෙන්න. ඒ වගේම ගෞරුවනිය සාමීන් වහන්සේලා වන අපිට අපේ සුපටි පන්න ගුණය
අපේ උජුපටි පන්න ගුණය අපේ ඥාය පටිපන්න ගුණය ශක්තිමත් කරලා පිංහතුනේ මේ ජීවිතය පුුණ්්‍ය කෙතක් බවට පත් කරලා ඒ පුුණ්්‍ය කෙතේ අස්වැන්න මේ මනුස්ස සමාජයට බෙදලා පිංහතුනේ සමස්ත සමාජයම පිනේ ශක්තියෙන් ශක්තිමත් කරලා දෙන්නයි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් වස්සානයන් පනවන්නේ එනිසා ඔබ දක්ෂ වෙන්න පිංහතුනේ අනිත් කෙනා කරන දේ ගැන ඔබ හිතන්න යන්න එපා නිරේතුරුවම ඔබේ ආරක්ෂාව ගැන හිතන්න. ඔබේ භවගමනේ සැපය ගැන ඔබ හිතන්න. ඔබේ භව නිරෝධය ගැන ඔබ හිතන්න. එම හිතල්ලා අද පටන් මේ වස්තුම් මාසේ පිංහතුනේ අවුම වශයෙන් පැය කාලක කාලයක්වත් මේ ශේෂ්ඨ කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුසල් ධර්මයන්ගෙන් ශේෂ්ඨම කුසලය මේ උතුම් මෛත්‍රී භාවනාවයි කියලා එනිසා පිංහතුනේ දෑස් දෙක පියාගෙන මොහොතක් මෙස්සිත පතුරුවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින් තමාට මෛත්‍රී කරන්න කියලා පිංහතුනේ මම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මා මෙන්ම සියලූම සත්‍යයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මා මෙන්ම සියලූම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මා මෙන්ම සතර අපායේ සත්වයෝද කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මා මෙන්ම මනුෂ්‍යයෝද කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මා මෙන්ම දෙවියෝද කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මා මෙන්ම බ්‍රහ්මයෝද කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මා මෙන්ම දස්ස දිස්සාවේම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. මම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. පිංවතුනේ ඔබට මෛත්‍රී සිත ඇතිකරගෙන නිරේතුරුවම ඒ දස දිසාවේම සත්වයින්ට මෙත් සිත පතුරුවන්න. සතර අපායේ ජීවත් වෙන සියලු සත්වයෝ මොහොතක් සිහිපත් කරගන්න. ප්‍රේතලෝකය අසුරලෝකය නිරේ තිරිසන් ලෝකය මේ සතරාපායේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. ඊළඟට පිංවතුනී මේ මුළු මනුස්ස ලෝකය කරේම ඔබේ සිතයොමු කරන්න. මේ ලෝකම තුළ ජීවත් වෙන සියලූම මනුස්්‍යයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා. ඊළඟට පිංහතුනී අර සස්්‍රීක දිව්‍යතල හයට සිතයොමු කරන්න. මේ මනුස්ස ලෝකයේ ජීවත්වෙන සෑම දිව්‍ය ජීවිතයකට හිතයොමු කරන්න. අර සක්ත දෙවියන් සතරවරම් දෙවියන් සුජම්පතියට හිතයොමු කරන්න. ඒ සෑම දෙවියෙක්ම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා කියලා සියලූම දෙවියන්ට මෙ සිත පතුරුවන්න පිංහතුනේ. ඊළඟට බ්‍රහ්මතල සිහියට නගාගන්න. රූපාවචර බ්‍රහ්මතල අරූපාවචර බ්‍රහ්මතල අනාගාමී බ්‍රහ්මතල මහා බ්‍රහ්මයාගේ පටන්නේ සෑම බ්‍රහ්මතලයකම ජීවත්වෙන බ්‍රහ්මයින් කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා
නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා පිංහතුනී දස දිසාවම සිහියට නගාගන්න උතුරු දිසාව දකුණු දිසාව නැගෙනහිර දිසාව බටහිර දිසාව මේ අනු දිසා හතර උඩු දිසාව කියද්දී දිව්‍යලෝක බ්‍රහ්මලෝක කරා ඔබේ හිතාරගෙන යන්න යටි දිසාව කියද්දී මේ මහා පොළවේ සිටින ගැඩවිල් පනුවාගේ පටන් අර නිරයේ දුක්විඳින දේවදත්ත නිරිසතා දක්වා ඔබේ මෙස් සිතාරං යන්න පිංහතුනේ දස දිස්සාවේම සත්‍යයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා පිංහතුනේ ඒ සුන්දර මෛත්‍රී චිත්තයෙන් ඔබේ සිතේ සංසිඳීමක් ඇති වුණානේද ඔබේ සිත මොහොතක් නිවී ගියානේද ඔබේ සිත තැම්පත් භාවයට පත් වනානේද පිංහතුනි ඒ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වූ සිත අපතෙහරින්න එපා පිංහතුනි ඒ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වනා වූ සිත ඔබ දැන් විදර්ශනාමය සිතක් බවට පත් කරගන්න මේ සුන්දර රාත්‍රී අපි මේ උත්සාහගන්නේ විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න එනිසා දැන් ඔබ දස දිසාවටම මෙස්සිත පතුරෝලා මෛත්‍රී සමාධිය තුළා ඉන්න පිංහතුනි පංචනීවරණයට පත් වෙලා ඒ සංසිදුනා වූ සිතෙන් ඔබ දෑස් දෙක පියාගෙන නුවනින් දකින්න පිංහතුනේ මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුනේ කුමක් ඇසුරු කරගෙනද පිංහතුනේ මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුනේ මේ රූපය ඇසුරු කරගෙනමයි මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුනේ බාහිර රූපයන් ඇසුරු කරගෙනමයි පිංහතුනේ දෑස් පියාගෙන මොහොතක් දකින්න ඔබේ අධ්‍යාත්මික රූපය මේ මෛත්‍රිය වැඩුනා වූ ඔබේ අධ්‍යාත්මික රූපයක් ඒ මෛත්‍රියට අරුමුණුනා වූ සියලූම බාහිර රූපයනුත් මොහොතක් ඔබ කායානු පස්සනාවෙන් දකින්න පිංහතුනේ මේ මෛත්‍රිය වැඩුනා වූ රූපය නිත්‍ය වූ රූපයක් නෙමේ පිංහතුනේ අපි අරමුණු කලා වූ එකම බාහිර රූපයක්වත් නිත්‍ය වූ රූපයන් නෙමේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඇත්ත බොරුවෙන් වහන්න යන්න එපා පිංහතුනි ඇත්ත ඇති සැටියෙන් දැකීමයි විදර්ශනාව කියල අපි කියන්නේ එනිසා ඔබ දෑස් පියාගෙන දැන්නුවනින් දකින්න මේ මෛත්‍රී භාවනාව වැඩුනා වූ මේ අධ්‍යාත්මික රූපය අනිත්‍යයි දෑස් පියාගෙන මොහොතක් මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න පිංහතුනේ ඔබ මෛත්‍රී භාවනාව තුළින් දැන් ඔබ විදර්ශනාමය කුසලයක් කරයි යන්නේ ඔබ දෑස් පියාගෙන ඒ මෛත්‍රිය වැඩුනා වූ ඔබේ රූපය කායානු පස්සනාවෙන් දකිනවා දැන් පිංහතුනී ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කෙස් ලොම්නිය සම්දත් මස් ඇට නහර එකින් එක ගලවන්න පිංහතුනේ මනසින් ගලවල වෙන් කරන්න මේ කෙස් මේ ලොම් මේ නිය මේ දත් මේ සම් මේ මස් මේ ඇට මේ නහර පිංහතුනී කොටස් තිස් දෙකට ඔබ දැන් ඔබේ ශරීරය ගැලෙව්වා ඔබ දැන් මනෝමය රූපයකින් මේ කොටස් තිස් දෙක දිහැ බලන්න පිංහතුනේ මේ කොතනෙකවත් මම කියල කෙනෙක් ඉන්නවද මේ කොතනකවත් මගේ කියල දෙයක් තියෙනවද මේ කොතනකවත් මගේ ආත්මය කියල දෙයක් තියෙනවද මේ කොතනකවත් නිත්‍ය වූ සුභ වූ සැප වූ ආත්ම වූ දෙයක් තියෙනවද පිංහතුනේ වෙනස් වෙලා යන රූපයක් පිංහතුනේ වෙනස් වෙලා යන කෙස් ගොඩක් වෙනස් වෙලා යන ලොම් ගොඩක් වෙනස් වෙලා යන අනිත්‍ය භාවට පත්වෙලා ජරා ව්‍යාදි මරණයන්ටම පත්වනා වූ රූපයක් මයි ඔබ දකින්න පිංහතුනේ රූපය කරේ තුෂ්නාව සියුම් කරගන්න ඊළඟට ඔබෝබේ රූපය සතර මහාධාතුවක් හැටියට දකින්න පිංහතුනේ මේ රූපය පටවි ආපෝ තේජෝ වායෝ කොටස් සතරකට වෙන් කරන්න ශරීරයේ තද ස්වභාවය පටවි ගොඩට දමන්න ශරීරයේ ද්‍රව ස්වභාවය ආපෝ ගොඩට දමන්න ශරීරයේ තේජෝ ස්වභාවය තේජෝ ගොඩට දමන්න ශරීරයේ වාත ස්වභාවය වායෝ ගොඩට දමන්න පිංහතුනේ දැන් ඔබ නුවනින් දකින්න මේ පටවිධාතුව තුළ මම කියල කෙනෙක්කින්නවාද නෑ පිංහතුනේ මේ පටවිධාතුව තුළ දැන් මේ හම තියෙනවා මස්තියනවා සම්තියනවා ඇට තියෙනවා ඇට මිදුළු තියෙනවා මේ සෑම තද ස්වභාවයක්ම දැම් මේ පටවි ගොඩේ තියෙනවා පිංහතුනේ එයා නුවනින් පෙරලා බලනවා දෙයනේ මේ පටවිධාතුවකි තුළ මම කියල කෙනෙක්කින්නවාද මගේ කියල දෙයක් තියෙනවාද
මගේ ආත්මය කියල දෙයක් තියෙනවාද. මේ පටවි ධාතුව තුළ නිත්‍යයි සැපයි සුබයි ආත්මයි කියල දෙයක් තියෙනවාද. එම දෙයක් එයා දකින්නේ නෑ පිංහතුනේ. කුණු වෙලා යන නරක් වෙලා යන නිලමැස්ස වහන පනුව ගහන බාහිර සතර මහාධාතුවටම මුහුවෙන පිංහතුනේ සතර මහාධාතුවක් එයා දකිනවා. එයා සතර මහාධාතුව කරේ තුෂ්නාව සියුම් කරගන්නවා පිංහතුනේ. ඒ වගේමයි ඔබ අධ්‍යාත්මික රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දැක්ක වගේ ඔබේ මෛත්‍රී භාවනාවට අරමුණුන බාහිර රූපයනු දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දකින්න. අර සතර අපායේ ජීවත්වෙන සෑම තිරිසන් ප්‍රේත නිරිසතෙක් අසුර සතෙක්ම පිංහතුනි දෙතිස් කුණුපයක් හැටියට ගලවල දකින්න. ඒ අසුරයා තුළ මම කියල මගේ කියල මගේ ආත්මය කියල දෙයක් තියෙනවාද නැද්ද කියල ඔබට තේරේවි. ඒ ප්‍රේතයා ප්‍රේතිය තුළ මම කියල මගේ කියල මගේ ආත්මය කියල ධර්මතාවයක් තියෙනවාද නැද්ද කියල විට තේරේවි පිංහතුනි. අනිත්‍ය වූ සතර මහා ධාතුවක් පමණක්මයි. ඔබ අනිත් සෑම මනුස්ස රූපයක්ම දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දකින්න. මේ ලෝක සිතියම තුළ ඉන්න සෑම මනුස්සේකුටම මෙ සිත පැතුරුව පිංහතුනේ. කොහෙන් ගත්තත් ඒ සෑම මනුස්සේගේ බාහිර රූපයක්ම පිංහතුනේ අනිත්‍ය වූ සතර මහාධාතුවක්මයි. ඒ සෑම රූපයක්ම කවදාහරි දවසක බාහිර සතර මහාධාතුවට මුහුවෙලා යන රූපයක් මයි පිංහතුනේ. අන්නයා මෛත්‍රී භාවනාව තුළින් කායානු පස්සනාව මතු කළා. මෛත්‍රී සමාධිය තුළින් කායානු පස්සනාව විදර්ශනාමය සිතක් විදර්ශනාමය රාත්‍රියක් බවට මේ රාත්‍රිය පත් කර ගත්ත පිංහතුනේ. දැන්යා කායානු පස්සනාව තුළින් ඊළඟටයා වේදනානු පස්සනාවට යනවා. එයා නුවනින් දකිනවා මේ මෛත්‍රී භාවනාව වැඩුව වෙලාවේ මා තුළ සැපවේදනාවත් ඇති වුණේ දුක්වේදනාවත් ඇති වුණේ උපේක්ෂාවිඳීමත් ඇති වුණේ පිංහතුනේ මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ සැපවේදනාවක් මයි ඇති වුණේ උපේක්ෂා විඳීමක් මයි ඇති වුණේ. එයා නුවනින් දකිනවා මේ සැපවේදනාව නිත්‍යද අනිත්‍යද කියල පිංහතුනේ. අනේ සෑම සැපවේදනාවක්ම වෙනස් වෙලා යනවා. සංසාරයේ මම මෛත්‍රී ධ්‍යාන සකස් කරගත්ත වෙලාවේ මා තුළ ඇති වුණා වූේ උපේක්ෂා විඳීම් සියල්ල අනිත්‍ය වෙලා ගියා. මං මෛත්‍රී ධ්‍යාන ඇතිකරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල්වල ඉපදිලා කල්ප ගණන්ගේ සමාධිසුවය වින්දත් පිංහතුනේ. ඒ උපේක්ෂා සිතුවිලි සෑම එකක් මේ ධර්මතාවයෝ අනිත්‍ය වෙලා ගියා. ඒ මෛත්‍රිය වැඩීම නිසා ඇතිවෙන්න වූ සෑම සැපවේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා පිංහතුනේ. එයා මෛත්‍රී භාවනාව තුළ වේදනානු පස්සනාව මතු කරනවා. දැම් පිංහතුල්ලාට මතකයි අපි මුලින්ම දස දිසාවටම මෙස්සිත පැතුරුව පිංහතුනේ කොයිසා සැනසිල්ලක් නිවීමක් ඒ මොහොතේ ජීවිතයට ලැබුණද. ඒක කෙනෙකුට සැපවේදනාවක් හැටියට පෙනෙන් නැති. තව කෙනෙකුට උපේක්ෂාවිඳීමක් හැටියට පෙනෙන් නැති. නමුත් ඒ විඳීම් අනිත්‍යෝ විදීමක් මයි පිංහතුනේ. අනිත්‍යෝ වේදනාවක් මයි. ඔබ මොහොතක් අතීතයට හිපිහොමු කරන්න. ඔබේ යම් මොහොතක මෛත්‍රී භාවනාව පුහුණු කලානං ඒ මෛත්‍රී භාවනාව පුහුණු කරද්දී. ඔබ ලැබවා වූ සැපවේදනාවන් උපේක්ෂාවිඳීම් පිංහතුනී වෙනස් වෙලා ගියා. අනිත්‍ය වෙලා ගියා. අන්නයා මෛත්‍රී භාවනාව තුළින් වේදනානු පස්සනාව මතු කරනවා පිංහතුනී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාව තුළින් චිත්තාන් පස්සනාව මතු කරන්න කියලා. ඔබ දස දිසාාවටම මෙස්සිත පැතුරෝපු මොහොතේ ඔබ මෛත්‍රී භාවනාව පටන්ගත්තේ මම කයේ දුක් දුරුවී සිතේ දුක් දුරුවී නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියන අර්ථයෙන් මයි. ඒ පලවෙනි තැන ඉදම් පිංවතුනී අපි තුළ සකස් වුනා වූ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා. දැන් ඔබ දස දිසාවම සුවපත් වේවා කියල සකස් වුනා වූ සිත දැන්නිත්‍ය නෑ පිංහතුනි. ඒ සිත දැන් ඔබ සතුව නැහැ එක සංස්කාරයක් රැස් කරලා අනිත්‍ය වෙලා ගියා. එනිසා පිංහතුනි ඔබ දෑස්පියාගෙන ඒ මෛත්‍රී භාවනාව සිදු කරපු මොහොතේ සකස් වුනා වූ සෑම සිතුවිල්ලක්ම
අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යෝ සිතුවිල්ලකට බැඳෙන්න එපා පිංහතුනේ. ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකිද්දී ඔබ චිත්තානු පස්සනාව තුළ ජීවත් වනා පිංහතුනේ. සුන්දර සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගන්නවා අපි. දැන් පිංහතුනේ ඔබ මෛත්‍රී භාවනාව තුළින් ධම්මානු පස්සනාව මතු කරගන්න. මොහොතක් දෑස් පියාගෙන දකින්න පිංහතුනේ ඔබ තුළ සකස් වනා වූ මේ සෑම කායානු පස්සනාව චිත්තානු පස්සනාව වේදනානු පස්සනාව මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් පිංහතුනේ. මේ උතුම් මෛත්‍රී භාවනාවන් මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මතාවයන් අපිට දේශනාකුට වදාළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ උතුම් සී සද්ධර්මයත් කවදාහරි අතුරු දහං වෙලා යනවා අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ උතුම් මෛත්‍රී භාවනාව අපි පුහුණු කිරීමට අදාළ සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන්. මේ ආර්යෂ්ඨාංගික මාර්ගයක් කවදාහරි දවසක අතුරු දහං වෙලා යනවා. මේ ආර්යෂ්ඨාංගික මාර්ගය තුළින් අපි ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිත නිත්‍ය වූ ධර්මතාවයක් නෙමේ පිංහතුනි. ඒ සම්මා සමාධිමත් හිතත් අනිත්‍ය වෙලා යනවා. ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි මතු කරගත්ත කායාන් පස්සනාව වේදනානු පස්සනාව චිත්තානු පස්සනාව නිත්‍ය වූ ධර්මතාවයන් නෙමේ පිංහතුනේ අනිත්‍ය වූ ධර්මතාවයන්. මේ අනිත්‍ය වූ ධර්මතාවයන් නුවනින් දකිද්දී අපි ධම්මානු පස්සනාව තුළ ජීවත්වෙනවා පිංහතුනේ. අන්න පිංහතුනේ සුන්දර මෛත්‍රී භාවනාව ජීවිතයට පුහුණු කරලා මේ සුන්දර වස්සානයක් උදාවුන මේ පළවෙනි රාත්‍රියයේ ඒ පළවෙනි රාත්‍රියම විදර්ශනාමය රාත්‍රියක් බවට පත්කර ගැනීම උදෙසා පිංහතුනේ අපි මෛත්‍රී භාවනාව දස දිසාවටම මෙස්සිත පතුරුවලා මේ ලෝකධාතුවේ ශක්තිමත්ම පින ශක්තිමත්ම කුසලය ජීවිතයට එකතු කරගෙන ඒ ශක්තිමත් පින කුසලය ඊටත් වඩා ශක්තිමත් කුසලයක් වන විදර්ශනාමය කුසලයක් උදෙසා පිංහතුනේ අපි මෛත්‍රී භාවනාව තුළින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගත්තා. දැන් ඔබ ආපසු හැරී බලන්න ඔබට කොතනකොවත් දැනෙන්නේ නැහැ මේ මෛත්‍රී භාවනාව තුළින් රැස්වුනා වූ ධර්මතාවයන් නිත්‍ය වූ ධර්මතාවයන් කියලා. මේ සෑම ධර්මතාවයක මානිත්‍ය භාවයනුවනින් පේනවා. ඒ නිසාම පිංහතුනී අපි ඒ මෛත්‍රී භාවනාව මමේ කියලා ගන්නේ නැහැ. ඒ මෛත්‍රී භාවනාව මගේ කියලා ගන්නේ නැහැ. ඒ මෛත්‍රී භාවනාව තුළ මම ඉන්නවායි කියලා ගන්නේ නැහැ. ඒ මෛත්‍රී භාවනාව මගේ ආත්මය කියලා ගන්නේ නැහැ. ඒ මෛත්‍රී භාවනාව සැපයි සුබයි නිත්‍යයි ආත්මයි කියලා ගන්නේ නැහැ. අපි දකිනවා ඒ මෛත්‍රී භාවනාව තුළින් රැස්වුනා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා යන සංස්කාරයක් පිංහතුනී. ඇයි මේ මෛත්‍රී භාවනාව වැඩුනේ මේ අනිත්‍ය වූ රූපය ඇසුරු කරගෙනමයි. මේ අනිත්‍ය වූ රූපය ඇසුරු කරගෙන යම් භාවනාවක් වැඩුනනං ඒ අනිත්‍ය වූ රූපයේ ඇසුරෙන් සකස් වෙන පස්සේ නිත්‍ය වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන විඳීම් නිත්‍ය වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් සකස් වෙන සංඥා සංස්කාර විඥානයෝ නිත්‍ය වෙන්නේ නැහැ පිංහතුනි. එනිසාම අපි මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනානුවන අපි මතු කරගත්තා පිංහතුනේ. සුන්දර වස්සානයකටයි ඔබ මේ පියවර තබන්නේ. ඒ සුන්දර වස්සානයේදී පිංහතුනි මේ ලෝකධාතුවේ ශේෂ්ඨම කුසල් ධර්මය වෙන ඒ සුන්දර මෛත්‍රී භාවනාවත් ඒ මෛත්‍රී භාවනාව තුළින් සුන්දර විදර්ශනාමය කුසලයක් ඔබ ජීවිතයට එකතු කරගන්න. ඊළඟට පිංහතුනේ ඔබ බුද්ධානුස්සතියට හිතයොමු කරන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් දෙස නුවනින් දකින්න පිංහතුනේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී ඒ තමන්ට ලැබුණු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය අත්හැරලා සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරාගෙන මහපොළවේ පසට වඩා ශරීරමාංශ දන් දෙමින් මහසාගරයේ ජලයට වඩා රුධිරය දන් දෙමින් පිංහතුනේ තමන් සතුව තිබූ යම් වස්තුවක් ධනයක් බිරිඳක් පුතෙක් දුවෙක් බිසවක්
මේ සෑම දෙයක්ම දන් දෙමින් පිංහතුනි එල් සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසා ආවා වූ ගමනේ බෝධිසත්වයින් වහන්සේ කළ එය අපිරිමිත වූ කැපවීම් නුවනින් දකින්න අර මහා සාගරයේ ජලකඳ නුවනින් දකින්න මේ රාත්‍රියදි පිංහතුනි ඒ මහා සාගරයේ ජලකඳ කියන්න වෙන දෙයක් නෙමේ ඔබට මේ සුන්දර විදර්ශනාමය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ පූජා කලා වුරුදුරයමයි පිංහතුනි ඔබ දෙපා තබාගෙන තින මේ මහපොළොව දෙස බලන්න මේ මහපොළවේ පස කියන්න වෙන දෙයක් නෙමේ පිංහතුනි ඔබට මේ උතුම් විදර්ශනාමය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් බෙදල දෙන්න කියල දෙන්න බෝධිසත්වයින් වහන්සේ පිංහතුනි කැප කලා වූ පූජා කලා වූ තමන්ගේ මස්වල ශරීරමාංසවල පිංහතුනි සතර මහාධාතුවේ අනිත්‍ය භාවය මයි ඔබ මේ දෙපා තබාගෙන තිබෙන මහපොළව ඒසා අප්‍රමාණෝ කැපවීම් සම්භාරයක් කලා වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නුවනින් දකින්න පිංහතුනි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝලෝක විදුවන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් නුවනින් දකින්න ඒ අනන්ත වූ මහා කරුණා ගුණය නුවනින් දකින්න එම දකිමින් පිංහතුනි බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගන්න මේ සුන්දර වස්සානේ ඇතෙක් බරට පිංහතුනි කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින් ජීවිතයට එකතු කරගන්න ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දැකලා විදර්ශනානුවන ජීවිතයට එකතු කරගන්න මාර්ගය අපිට කියල දුන්නේ අපේ ගුරුවරයා බවට පත්වනේ කල්්‍යාන මිත්‍රයා බවට පත්වනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මයි පිංහතුනි මේ මොහොතේ මේ මනුස්ස ලෝකය තුළ සීලය පවතින්නේ දානය පවතින්නේ මෛත්‍රිය පවතින්නේ සමාධිය පවතින්නේ පිංහතුනි ජනතාව මේවා තවමත් තමන්ගේ ජීවිත තුළ පුහුණු කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසා මයි පිංහතුනි ඒ නිසා ඔබ දකින්න මේ මොහොතේ මේ මනුස්ස ලෝකය තුළ යම් සංහිදීමක් තියෙනවනං ඒ සංහිදීම තුළ ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මනුස්ස ලෝකය තුළ මේ මොහොතේ යම් සීලේ ශක්තියක් තියෙනවනං සීලාචාරකමක් සදාචාර ධර්මයන් මේ මොහොතේ යම් පමණකට හෝ රැකිල තියෙනවනං ඒ තුළින් ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි පිංහතුනි මේ මොහොතේ මේ මනුස්ස ලෝකය තුළ යම් දානේ ශක්තියක් ත්‍යාගේ ශක්තියක් ඔබ දකිනවනං ඒ තුළින් ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මයි පිංහතුනි මේ මොහොතේ මේ මනුස්ස ලෝකය තුළ පංච නීවරණ තුනී වුණා වූ සම්මා සමාධිමත් සිතක් තියෙනවානං ඒ තුළින් ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මේ සෑම ධර්මතාවයක්ම සුන්දර බුදුගුණයක් මයි පිංහතුනි දෙවැනි ලෝක යුද්ධ ඉවර වෙලා තුන්වෙනි ලෝක යුද්ධයක් තාමාවෙ නෑ පිංහතුනි ඒ සුන්දර අවස්ථාව අපි දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයක් හැටියට මයි පිංහතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ මේ සුන්දර ධර්මය නිසාමයි මේ ලෝකේ මනුස්ස සමාජය තවමත් යම් පමණකට හෝ සීලය තුළ ජීවත්වෙන්නේ එනිසා මේ සෑම යහපත් ධර්මතාවයක් තුළින්ම බුදුරජාණන් වහන්සේ සිහියට නගාගන්න මේ සුන්දර වස්සානේ එළඹෙන සුම්මාසය තුළ පිංහතුනි දවසට පැය කාලක් පැයභාගයක්වත් විවේකීව ඉන්න වෙලාවට අනේ බුදුරජාණන් වහන්සේ මෙවැනි ගුණයන්ගෙන් යුක්තයි කියන කාරණය නුවනින් දකින්න ඒ සුන්දර බුදුගුණයක් සිහියට නගාගන්න පිංහතුනි දැන් ඔබ බුද්ධානුස්සතිය තුළ ශක්තිමත් වෙලා තියෙන්නේ නිරේතුරුවම ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිපත් කරන කෙනෙක් ඒ නිසාම ඔබේ සිත බුද්ධානුස්සතියෙන් රිජුව පිහිටල තියෙනවා බුද්ධානුස්සතිය තුළ සිත බැසගෙනයි තියෙන්නේ ඔබ නිරේතුරුව බුද්ධානුස්සතිය සිහිපත් කොළොත් පිංහතුනි ඔබ මේ විදර්ශනාමය රාත්‍රියේදී ඔබ තව මොහොතකින් නින්දට යන්න පුළුවන් ඒ නින්දට යන රාත්‍රියේදී
බුදුරජාණන් වහන්සේ සිහියට නගාගන්න. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න පිංහතුනේ. අර පටාචාරාව කිසා ගෝතමී ඒ අහිංසකාවියන්ට පිංහතුනී ධර්මය අර්ථයන් සාක්ෂාත් කර දුන්න ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සිහියට නගාගන්න. සිහියට නගාගෙන බුද්ධානුස්සතියෙන් හිත පුරෝගන්න පිංහතුනේ. ඒ බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් දැන් ඔබ බුද්ධානුස්සතිය විදර්ශනානුවනින් දකින්න. ඔබ කොහොමද බුද්ධානුස්සතිය විදර්ශනානුවනින් දකින්න පිංහතුනේ. මේ විදර්ශනා රාත්‍රියේදී ඔබ බුදුරජාණන් වහන්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දැකීම උදෙසා උපයෝගී කරගත යුතු නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත යුත්තේ ඔබේ භවනිරෝධය උදෙසාමයි පිංහතුනි. එනිසා බුද්ධානුස්සතියෙන් සමාධිමත් වනා වූ සිත අපතේ හරින්න එපා. ඒ සිත විදර්ශනා නුවන උදෙසා මතු කරගන්න බුදුරජාණන් වහන්සේ තුළින් බුද්ධානුස්සතිය තුළින් සතර සටිපට්ටාන ධර්මයන් මතු කරන්න පිංහතුනි. දැම් බුදුරජාණන් වහන්සේ කරේ අපමණ පැහැදීමෙන් ඔබ ජීවත්වෙන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ විද්‍යාචන්න සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ. අනේ මේ උත්තරීතර ගුණයන්ගෙන් යුක්තයි කියන ආස්වාදය තුළයි ඔබ දැන් ඉන්න පිංහතුනේ. ඒ ආස්වාදේ ඇත්ත මොහොතක් දකින්න. බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් පිංහතුනේ ඔබ දැන් සතර සරිපට්ටානේ මතු කරගන්න යන්නේ. ඔබ කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබ එරමිනිිය ගොතාගෙන කය රිජුව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ම නැහැ. ඔබ වාඩි වෙලා ඉන්න පුටුව මත ඉඳං. ඔබ හාන්සි වෙලායි නොය සයිනය මත ඉඳං. ඔබ මොහොතක් මේ වැඩුනා වූ බුද්ධානුස්සතිය විදර්ශනාමය බුද්ධානුස්සතියක් බවට පත් කරගන්න. ඔබ දෑස් පියාගෙන පින්වතුනී මොහොතක් නුවනින් දකින්න. මේ බුද්ධානුස්සතිය වැඩුනේ රූපය ඇසුරු කරගෙනමයි හිතන්න. ඔබ තුළ බුද්ධානුස්සතිය වැඩුනේ කුමක් ඇසුරෙන්ට පිංහතුනී. ඔබේම රූපය ඇසුරෙන්. ඔබේම රූපය ඇසුරෙන් බුද්ධානුස්සතිය වැඩුනේ බුදුරජාණන් වහන්සේගේ රූපය මුල් කරගෙන දෑස්පියාගෙන. ඔබේ අධ්‍යාත්මික රූපයත් බුදුරජාණන් වහන්සේ කියන බාහිර රූපයත් කායානු පස්සනාවෙන් දකින්න පිංහතුනේ. ඔබ දෑස්වයාගෙන ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න. කෙස්ලොම් නිය සම්දත් මස්සට නහර මේක කොටස් තිස්තේකට ගලවල දකින්න පිංහතුනී මම් මුලින් සඳහන් කලා වගේ මෛත්‍රී භාවනාවෙදී. ඊළඟට ඔබේ රූපය සතර මහාධාතුවක් හැටියට මරණානුස්සතියක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මේ කායානු පස්සනාවෙන් කැමති ආකාරයෙන් දකින්න. පිංහතුනී දෑස්පියාගෙන ඔබේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න. මනසින් මේ මස ගලවලයින් කරලදාන්න. මස ගලවලයින් කරද්දි ඉතුරුණේ ඇට සැකිල්ල විතරක් මයි පිංහතුනේ. ඒ අට්ටික සංඥාව දෙසනුවනින් දකින්න. මේ අට්ටික සංඥාව තුළ මම කියලා කෙනෙක් ඉන්නවද. මගේ කියල දෙයක් තියෙනවද. මගේ ආත්මය කියල දෙයක් තියෙනවද. ඒ ආත්මය තුළ මම ඉන්නවද. මේ අට්ටික සංඥාව තුළ සැප වූද නිත්‍ය වූද සුභ වූද ස්තිර වූදයක් තියෙනවද. නැහැ පිංහතුනේ. මනසින් දකින්න මේ අට්ටික සංඥාවත් කෑලි කැඩිලා කුඩු වෙලා මහපොලවේ බාහිර සතර මහාධාතුවට මුහුවෙන හැටි නුවනින් දකින්න. අන්න බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් ඔබ කායානු පස්සනාව මතු කරනවා පිංහතුනි. ඔබේ අධ්‍යාත්මික රූපය කෙරෙයි. ඊළඟට බුද්ධානුස්සතියට මුල්ලුනා වූ බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුළින් කායානු පස්සනාව මතු කරන්න. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර රූපකාය සිහට නගාගන්න පිංහතුනේ. ඒ රූපකාය දෙතිස් කුණුපයක් හැටියට දකින්න. ඒ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් එකින් එක වෙන්කොට දකින්න. මේ එකම සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් තුළවත් බුදුරජාණන් වහන්සේ කියල කෙනෙක් හිටියද පිංහතුනි. මමය මගේ ආත්මය කියල දෙයක් තිබ්බද. අනිත්‍ය වූ රූපස්කන්ධයක් පමණක් මයි පිංහතුනි. ඒ අනිත්‍ය වූ රූපස්කන්ධය එදා පිරිනිවන් මංචකේ පිංහතුනි. බාහිර සතර මහාධාතුවටම මුහුවෙලා ගියා. බුදුරජාණන් වහන්සේගේ රූපකාය පටවියාපෝ තේජෝවායෝ සතර මහාධාතුව හැටියට නුවනින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ රූපකාය සතර මහාධාතුවක් හැටියට දකින්න බයවෙන්නේ පා පිංහතුනේ.
ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුළින් සී සද්ධර්මය දකින්න අවශ්‍යනං බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුළින් සැබවින්ම බුදුරජාණන් වහන්සේ දකින්න අවශ්‍යනං දෑස්පියාගෙන නුවනින් දකින්න පිංහතුනේ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය පටවි ආපෝ තේජෝ වායෝ ගොඩවල් හතරට වෙන් කරන්න. ඔබ මනසින් වෙන් කරන්න බුදුරජාණන් වහන්සේගේ සම්මස් ඇට නහර මේ කෙස් ලොම් මේ සියලුම පටවිය තද ස්භාවයෙන් යුක්තදේ පටවි ගොඩට එකතු කරන්න. ශරීරයේ ද්‍රවස භාවයට යුක්තදේ ආපෝ ගොඩට එකතු කරන්න. ශරීරයේ තේජෝස භාවය තේජෝ ගොඩට වායුස භාවය වායෝ ගොඩක් හැටියට දකින්න පිංහතුනි දෙසිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූපය පිංහතුනි සතර මහා ධාතුවක් හැටියට දැන් ඔබ වෙන් කලා. ඔබ බලන්නේ පටවි ධාතුව තුළ බුදුරජාණන් වහන්සේ කියල කෙනෙක් ඉන්නවාද. බුදුරජාණන් වහන්සේගේ රූපය තුළින් ඔබ මතු කරලා ගත්තේ පටවි ධාතුව තුළ මමය මගේ මගේ ආත්මය කියල දෙයක් තියෙනවද පිංහතුනි. ඒ ආපෝ ධාතුව තුළ තේජෝ ධාතුව තුළ වායෝ ධාතුව තුළ බුදුරජාණන් වහන්සේ කියල කෙනෙක් ඔබ දකිනවද පිංහතුනි. අනිත්‍ය වූ සතර මහාධාතුවක් පමණක් මයි පිංහතුනි. ඒ අනිත්‍ය වූ සතර මහාධාතුව පිරිනිවන් මංචකේ බාහිර සතර මහාධාතුවටම මුහු වෙලා ගියා. පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් පවට පත් වනා පිංහතුනි. සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මේ ලැබුවා වූ සුන්දර ධර්මාබෝධයක් මේ ලැබුවා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පිංහතුනේ පිරිනිවන් මංචකේදී බාහිර සතර මහාධාතුවට මුහුණා. පිරිනිවන් මංචකේදී මරණානුස්සතියක් බවට පත් වනා. බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය වූ ඉරියව් පැවැත් වූ කය පිංහතුනි පූජනීයාලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වනා. පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ බාහිරයේ රූපය තුළින් ඔබ දැන් කායානු පස්සනාව මතු කළා. බුද්ධානුස්සතිය තුළින් කායානු පස්සනාව මතු කරගත්තා. මුලින් ඔබේ අධ්‍යාත්මික රූපය කායානු පස්සනාවෙන් දැක්කා. දෙවනුව ඔබ බුද්ධානුස්සතියට මුල්ලුනා වූ බාහිර රූපය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඔබ කායාන් පස්සනාවෙන් දැක්කා. පිංහතුනි මේ සුන්දර විදර්ශනාත්මක රාත්‍රියේදී ඔබ මොහොතක් හෝ බුදුරජාණන් වහන්සේගේ රූපකාය කායානු පස්සනාවෙන් දැක්කනං. මොහොතක් හෝ ඔබට සිතුවිල්ලක් සකස් වුනානං අනේ බුදුරජාණන් වහන්සේගේ මේ රූපයත් අනිත්‍ය වූ සතර මහාධාතුවක් කියලා. අනිත්‍ය වූ දෙතිස් කුණුපයක් කියලා. අනිත්‍ය වූ මරණානුස්සතියක් කියලා. අනිත්‍ය වූ ඉරියව් පැවත් වූ කයක් කියලා. අනිත්‍ය වූ අට්ටික සංඥාවක් කියලා. පිංහතුනී මේ විදර්ශනාමේ රාත්‍රියේදී ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේ මොහොතක් දැක්ක වෙනවා. ජීවමාන උතුම් ධර්ම විනය මොහොතක් ඔබ දැක්ක වෙනවා. පිංහතුනී ඊළඟට ඔබ බුද්ධානුස්සතිය තුළින් වේදනානු පස්සනාව මතු කරගන්න. ඔබ බුද්ධානුස්සතියේදී බුදුරජාණන් වහන්සේගේ අනන්තූ ගුණයන් ගැන මෙනෙහි කළා. අනන්තූ ගුණයන් ගැන සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේට මනසින් සාදු සාදු කියල සාධකාර දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරේ ආස්වාදයක් ඇති වුණා. පිංහතුනේ මේ සෑම සැපවේදනාවක්ම නිත්‍ය වූ විදීමක් නෙමේ පිංහතුනේ. බුද්ධානුස්සතිය වැඩීමෙදී ඔබ තුළයම් උපේක්ෂා විඳීමක් ඇති වුණානං ඒ සෑම උපේක්ෂා විඳීමක්ම නිත්‍ය වූ විඳීමක් නෙමේ පිංහතුනේ. ඔබ බුද්ධානුස්සතිය වැඩීමෙදී පංච නීවරණයන් නිසා ඔබට දුක් වේදනාවක් ඇති වුණානං ඒ දුක් වේදනාව නිත්‍ය වූ විඳීමක් නෙමේ පිංහතුනේ. එනිසා දෑස් දෙක පියාගෙන මොහොතක් පිංහතුනේ ඔබ මේ විදර්ශනාමය රාත්‍රියයට ගොඩවෙච්ච වෙලාවේ ඉඳං මේ මොහොත දක්වා ඔබ තුළ සකස් වුනා වූ සෑම සැප දුක් උපේක්ෂාවිදීමක්ම අනිත්‍යයි කියල දකින්න. ඔබට මතකද ඔබ වෙලාව බැලුවා තාම හතට නැහැ. තව හතට විනාඩි 5ක් තියෙනවා. තව විනාඩි 2ක් තියෙනවා. මේ එකම සිතුවිල්ලක්වත් මේ සෑම විඳීමක්ම පිංහතුනේ
නිරතුරුවම අනිත්‍ය භාවයට පත්වෙලා ගියා. ඔබ මේ විදර්ශනාමය රාත්‍රිය අසන්න යම් සැපවේදනාවකින් පසුනාද පිංහතුනි දවසකට දෙකට තුනකට හතරකට පහකට පෙරාතුව පටන් ඒ සෑම සැපවේදනාවක්ම දැන් වෙනස් වෙලා ගියා. පිංහතුනි දෑස් දෙක පියාගෙන මේ විදර්ශනාමය රාත්‍රියේදී ඔබේ ජීවිත කාලය පුරාවට සකස් වුණා වූ බුදුරජාණන් වහන්සේ නිසා බුදු ගුණයන් නිසා සකස් වුණා වූ සෑම සැපවේදනාවක්ම අනිත්‍ය වූ ධර්මතාවයක් කියල දකින්න. ඊළඟට ඔබ චිත්තානු පස්සනාවට එන්න පිංහතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කළේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය නෑ පිංහතුනේ බුදුරජාණන් වහන්සේ ගැන අපි බුද්ධානුස්සතිය වඩද්දී අපේ සිතට නැගුණා වූ සෑම සිතුවිල්ලක්ම පිංහතුනේ වෙනස් වෙලා ගියා. අනිත්‍ය භාවයට පත් වුණා. දෑස් පියාගෙන දකින්න පුංචි කාලේ අපේ අම්ම අපේ අතින් අල්ලලා අනේ අපි බුද්ධ වන්දනාව කරතැන්ට එක්කං ගිහිල්ලා බුදු සාදුට මල් වට්ටියක් පූජා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ රූපය දැකලා සැපවේදනාවක් අපි ඇති කරගත්තද. පුංචි කාලය අපිව පන්සලේ බුදු මැදුරට එක්කං ගිහිල්ලා පුතේ මේ බුදු සාදුයි කියලා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සුන්දර බුද්ධ රූපය අපිට පෙන්නද්දී ඒ ඇති වුණා වූ සැපවේදනාවන් නිත්‍ය වුණේ නෑ පිංහතුනේ වෙනස් වෙලා ගියා. ඒවා අනිත්‍ය වෙලා ගියා. සංස්කාරයන් රැස් කරලදීලා ඒ සංස්කාරයෝත් වෙනස් වෙලා ගියා. පිංහතුනි ඒ සෑම සිතුවිල්ලක්ම බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුළින් බුද්ධානුස්සතිය වැඩීම තුළින් අපි තුළ ඇති වුණ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා පිංහතුනේ අනිත්‍ය භාවයට පත්වෙලා ගියා. අන්න බුදුරජාණන් වහන්සේ තුළින් අපි චිත්තානු පස්සනාව මතු කරගන්නවා. ඊළඟට බුද්ධානුස්සතිය තුළින් ධම්මානු පස්සනාව මතු කරගන්න බුදුරජාණන් වහන්සේගේ උපත ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ධර්මතාවයක් මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් පිංහතුනේ මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය වෙලා අනාගතයේ අබුද්ධෝත්පාද කාල උපදිනවා. ඒ අබුද්ධෝත්පාද කාලත් අනිත්‍ය වෙලා ආයමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. පිංහතුනේ මේ සෑම ධර්මතාවයක්ම ධම්මානු පස්සනාවෙන් දකින්න බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගෙන ඔබේ අධ්‍යාත්මික රූපය තුළ සකස් වෙන ඒ වේදනානු පස්සනාවට චිත්තානු පස්සනාවට ධම්මානු පස්සනාවට අදාළ ධර්මතාවයන් ඔබ විදර්ශනානුවනින් දකිනවා වගේම පිංහතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බාහිර රූපයත් නිරේතුරුවම ඒ බාහිර රූපය නිසා සකස් වුණා වූවේ සැපදුක් උපේක්ෂා විදීමේ සකස් වෙනා වූ සෑම සිතුවිලි මේ ධර්මතාවයන්න ඔබ විදර්ශනාමය සිතෙන් දකිද්දී බුද්ධානුස්සතිය තුළින් ඔබ සතර සටිපට්ඨානය මතු කරගත්ත වෙනවා. පිංහතුනේ මේ මොහොතේ අපි මේ සුන්දර රාත්‍රිය විදර්ශනාමය රාත්‍රයක් බවට පත් කරගන්න ඒ වගේම මේ අදින් ලබන්නා වූ මේ සුන්දර වස්සානය විදර්ශනාමය වස්සානයක් බවට පත් කරගන්න පිංහතුනේ අපිට ලැබිලතියන කාලයට අදාළව අපි මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනානුවන මතු කරගන්න ආකාරයක් ඒ වගේම බුද්ධානුස්සතිය තුළින් විදර්ශනානුවන සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගන්න ආකාරයක් පිංහතුල්ලාට සිහිපත් කළ දුන්න. එනිසා පිංහතුල්ලා දක්ෂ වෙන්න නිරේතුරුව පිංහතුනේ මේ ලැබවා වූ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී අපි විසින් ජීවිතයට එකතු කරගත්තා වූ ඒ විදර්ශනාමය ධර්මයන් නැවත නැවත පුහුණු කරලා විශේෂයෙන්ම මේ වස්තු මාසය තුළ ඔබේ ජීවිතයට එකතු කරගෙන මේ මෝතේ සමස්ත ලෝකයටම පිංහතුනි මේ විපාක දෙන මේ බලවත් අකුසල් සංස්කාරයන් යටපත් කරගෙන අපි කුසලයෙන් නැගී සිටීමට විදර්ශනාමය කුසලයෙන් නැගී සිටීමට මේ විදර්ශනාමය ධර්මයන් පිංහතුල්ලාට උත්තම ශක්තියක්ම වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේදීත් මේ හෝරාව තුළ අප සියලු දෙනාගේ නිස්සරණ අවබෝධය වෙනුවෙන් දහම් දෙසුවා වූ
මහරහතුන් වැඩිමගොස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරයේ අරියඥාන අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.